හයි කොහොමද ඔයාලට? ඉතින් වෙලාව 10:40යි. මම අද මේ නිදිමත මුහුණක් දාගෙන ඉන්නේ ඇත්තටම මංචටක් නිදාගත්තා. මොකද අද පාන්දර අපි අනුරාධපුරේ යනවා. ඉතින් අපි පාන්දර යන්නේ අපිට අක්කම දවස් ඇතුලේ වන් ඩේ ගිහිල්ලා එන්න පුළුවන් නිසා අපි කිරිපිඩුත් හදාගෙන තමයි ගියේ. අපි උදේම යන්නේ. ඉතින් අපිට දවල් වෙද්දි හවස් වෙද්දි වගේ එන්න පුළුවන් නිසා ගොඩක් වෙලාව ඉතුරු වෙනවනේ එහෙම ගියාම. ඒ නිසා අපි හිතුවා අපි පාන්දරම ගිහිල්ලා රුවන්වැලි සෑයට ගිහිල්ලා කිරිපිඩු පූජා කරනවා කියලා. ඉතින් දැන් අපි යන්න හදන්නේ. දැන් අපි යන්න පටන් ගත්තා. ඇත්තට මේ වෙලාව නම් මම මාරුම නිදිමතෙන් හිටියේ. මොකද එකට කියන්නේ ඒ නින්ද හරිම අමාරුයිනේ අර හැරගෙන ඉන්න ඒ වෙලාව හරිම අමාරුයි. ඉතින් අපි යන ටික න වීඩියෝස් ටික ගන්න බැරි වුණා මට. 6:00 විතර වෙද්දී ඔන්න අපි ආවා අනුරාධපුරයට. ඉතින් මුලින්ම අපි ගියේ මල් ගන්න. මල් ගත්තට පස්සේ අපි දැන් යනවා රුවන්වැලි සෑයට. ඇත්තටම උදේම වඳින එක හරිම ෂෝක්. මොකද දන්නවද? ඇත්තටම වැඩි අවුවකුත් තිබ්බේ නැහැ. හරිම ෆ්‍රෙෂ්. අපි ඖෂධ වට්ටි ටිකක් තව මල් හැමදේම අරගෙන රුවන්වැලි සෑයට ගියා. රුවන්වැලි සෑයට අපි ගෙන ආපු කිරිපිඩුත් පූජා කරලා ඉවර වෙලා අපි වැඳලා කරලා ඒ ටික ඉවර වෙලා දැන් ආපහු මගදී ආලෝකත් හම්බුණා. ඉතින් දැන් ආපහු යන්න හදන්නේ ශ්‍රී මහා බෝධියට. අපි යන ගමන් ශ්‍රී මහා බෝධියට දියබැරිලේ මල් ගත්ත. දියබැරිලේ මල් අපලවලට හොඳයි කියලා ගොඩක් කියලා තියෙනවා. අපිට ඉතින් අර කඩවල් වලින් නම් ගොඩක් ගන්න හම්බුනේ නැහැ. ඒ වෙලාව තිබ්බ නැති නිසා අපි යන ගමන් ගත්තා. ඉතින් අපි වැඳලා ඉවර වෙලා මම ඇත්තටම හැම සැරේකම කරන දෙයක් තමයි අනුරාධපුරේ හරි කතරගම හරි යද්දී අනිවාර්යෙන් මගේ යූස් කරන්න පුළුවන් ඇඳුම් මම ඒ වැඩි යූස් කරලා නැති තව කෙනෙක්ට හොඳට ඒක යූස් කරන්න පුළුවන් ඇඳුම් වර්ගයක් මම ගෙනියනවා. මොකද මට මෙහි ඉන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා එහෙම නැති. ඉතින් ඒ නිසා මට පුළුවන් විදිහට මම ඒක මේ අනුරාධපුරේ කතරගම ගියත් මම ඒක සාමාන්‍යයෙන් කරන දෙයක්. ඉතින් අපිට පුළුවන් විදිහට එහෙම දේවල් කරන එක ගොඩක් හොඳයිනේ. ඒ නිසා ඊට පස්සේ අපි ආවා කන්න උදේට. දැන් නම් 9:10 මාර 10 විතර වෙද්දි කොහොමද අපි වැඳලා ඉවර වෙනානේ. ඊට පස්සේ අපි ආරච්චිකට ආවා. මම මෙතනට ආව නම් ෆස්ට් ටයිම්. ඇත්තටම කෑම හරිම රසයි. අපි රයිස් ඇන්ඩ් කරේ ගත්තේ. ඉතින් හරිම රසයි කෑම. මම කලින් කෑවේ ඇඹුලෙන් හදන නිසා අපි මෙතනට ආවා. ඉතින් දැන් අපි යන්නයි හදන්නේ. අපි යන ගමන් කිරි එකකුත් කෑවා. ඇත්තටම හරි රසයි. මෙහි කිරි මම අර චූටි පොට් එක ගන්න හරිම ආසයි. නමුත් මම වැඩි කිරි කන ෆෑන් කෙනෙක් නෙමෙයි. දැන් අපි යන්නයි හදන්නේ. වීඩියෝ එක එන්ජොයි කරා නම් කමෙන්ට් එකක් දාන්න. Thank you so much for watching. Bye.